Good morning. ඉතින් ගොඩක් කාලෙකට පස්සේ මම ඔයගොල්ලොත් එක්ක vlog එකක් share කරගන්නේ මේ. vlog එකක් edit කරන්න තරම් කාලයක් නෑ. මොකද වැඩ හින්දා. ඒත් අද මට නිවාඩු දවසක්. ඉතින් මං හිතුවා ඔයගොල්ලොත් එක්ක වීඩියෝ එකක් share කරගත්තොත් හොඳයි කියලා. ඉතින් අපි බලමු අද මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා. මුලින්ම ඉතින් ඇඳ හදලා අපි බලමු මොකද කරන්න කියලා. තාම කිසිම ප්ලෑන් එකක් නැහැ. ඉතින් බලන්නකෝ මේ ඉන්නේ යාළුවෝ ටික ඔක්කොම මට අම්මයි අයියයි gift කරපුවා. මම ගොඩාක් ආසයි මේ වගේ softwares වලට. ඒ කියන්නේ සත්තුන්ට. ඉතින් මම මේ හැම එකක්ම මේ ආසාවෙන් කාමරේ තියන් ඉන්නේ. තව ගොඩක් අය ඉන්නවා. ඒත් ඉතින් ආසම ටික තමයි මේ තියන් ඉන්නේ. මම ආසම මෙන්න මේ වගේ calm place එකකට හරි ආසයි. ඉතින් මේ වගේ ලස්සනට තියාගන්න. ගෙදර ඉන්න දවසට විතරයි ඉතින් මට මේව කරන්න වෙන්නේ. මොකද උදේට ඉතින් නැගිටලා යනකොට ඇඳස් කරන්න වෙලාවකුත් නැහැ. ඔන්න ඉතින් අද උදේම වහිනවා. ලංකාවේ සමහර පැතිවලට නම් වහින්නේ නැති වුණාට අපිට නම් සැරින් සැරේ මෙහෙම වහිනවා. මම නම් ඉතින් වැස්ස දවස් වලට ආසයි. හැබැයි ගෙදර ඉන්න ඕන. මොකද ඉතින් වැඩට යනකොට තෙමීගෙට වැඩට යනකොට ඉතින් බෑනේ. ඉතින් ගෙදර ඉන්න දවසට නම් වැසට කමක් නෑ. හදාගන්න පුළුවන්. ඒ වගේ දේවල් ඉතින් කරන්න පුළුවන්. ඔයාලා මොනවද ඉතින් වැස්ස දවසට කරන්නේ? ඊට පස්සේ ඉතින් මම මේ උදේම බොන්නම කොලජන් එක ඒකත් බීලා මම දැන් මේ රෙදි ටිකක් සෝදන්න තමයි හදන්නේ. ඒක මම මූණත් හොදගන්න. රෙදි සෝදනවා කිව්වම ඉතින් අපේ අම්මා තමයි මගේ රෙදි ටිකත් එක්කම හොදන්නේ වෙනදට. මම නිවාඩු දවසට එක්ක ඉරිදට හොදනවා. ඒ ඇරෙන්න හැම දවසකම අපේ අම්මා තමයි මගේ රෙදි ටිකත් හොදන්නේ. මොකද ඉතින් රැට ඕෆ් වෙලා ආවන් පස්සේ මට රෙදි හොදන්න වෙලාවක් නැහැනේ. ඉතින් මට පුළුවන් විදිහට මං හොදනවා. ඒ ඇරෙන්න අපේ අම්මා තමයි ගොඩක් දුරට මගේ රෙදි සෝදන්නේ. අද ඉතින් නිවාඩු දවසේ හින්දා අම්මටත් උදව් වෙන්න මගේ රෙදි ටික මම මේ හොද ගන්නවා. බලන්නකෝ මේ වීඩියෝ එකේදී අම්මා කියනවා මම හොදන්නම් කියලා. මොකද අපේ අම්මට ඇත්තටම වැඩ කරන්න දෙන්නේ නෑ. මම ගෙදර හිටියත් ඉතින් වොෂ් එකකුත් දාගත්තා. දැන් මම දාගෙන උදේට කන්න ඕනේ. මේ වෙලාවදී නම් හරිම බඩගිනේ. අනිත් අයට වගේ ස්කින් කෙයාර් රූටින් නම් මට නෑ. මට සුවඳයි කියලා හිතන ප්‍රොඩක්ට්ස් වගේක් අරගෙන මම ඉතින් යූස් කරනවා. හැබැයි ඉතින් ඕඩි කළොත් නම් වරදින්නේ නෑ. මට ඒක නම් ඕනේ. ටග්ගාලා උරුවත් පීර ගත්තා. මං කොණ්ඩේ ඔයිල් කරලා ඉන්නේ ඊරෑ. දවල් වෙලා නාගන්න ඕනේ නිසා. ඉතින් කොණ්ඩේ වෙන මොකුත් නම් මං ගානේ නෑ. කොණ්ඩේ කර්ලි නිසා තෙල් ගෑවත් ඉතින් වැඩක් නෑ. කොණ්ඩේ ෆ්‍රීසි වෙලා තමයි තියෙන්නේ. දැන් මං කැමතිම වැඩේ ඕඩි ගොලොන් ටිකක් ඇඟ පුරාම හලා ගන්න එක තමයි මං ආසම වැඩේ. හරිම සුවඳයි. ඕඩි ගොලොන් නම් ඉතින් හැමෝම පාවිච්චි කරනවනේ. ලෑස්තිලා ඉවරයි. දැන් මම ඇස පායලා තියෙන්නේ. හැබැයි බලන්න කොඳුර සැරින් සැරේ ඉතින් වහිනවා පායනවා. ඔහොම තමයි. දැන් උදේට කන්න හදන්නේ. මම මේ බතල කන්න හරිම ආසයි. මේ කල එක වගේම හරිම රහයි මේ බතල එක. ඉතින් වැස්සේ කම්මැලිකම යන්නත් එක්ක සින්දුවක් කියන්න ඕනේ කියලා හිතුවා. ඇත්තටම සින්දු කියන්න මට බෑ ළමයි. හැබැයි මං ආසයි සින්දු කියන්න.
බලමු සින්දුවක් කියලා. අංකිති කවනා සිතිවිලි අතගා මම කොහොමද ඔය හිතගෙන දෙන්නේ පහදා හුරු නෑ උපමා කවිවල් කොතලා මට හිතුණම ඉඟි බිඟි මත පණිවිඩ තිබුවා. ඉතින් කොහොමද මගේ සින්දුව? මම මේ දවල්ට කන්නේ කිව්වට දැන් හමස් වෙලා. ඉතින් ගෙනාපු අලියට පේර වගේක් ඉදිලා තිබුණා. ඒකත් හදාගත්තා කන්න. මම පොඩි කාලේ ඉඳන් අලියට පේර කන්න නම් හරිම ආසයි. මේකට පිටි සීනි ලුණු චුට්ටක් දාලා කලවම් කරගෙන කන්නත් පුළුවන්. නැත්තම් සීනි ලුණුයි දැම්මත් ඇති. මේ අලියට පේර ගෙඩිය නම් ඇත්තටම නිකන් කන්නත් පුළුවන්. හරිම රහයි. එච්චරටක ඉදිලා තිබුණේ. ඒකත් හදාගෙන ටීවී එක චුට්ටක් ඔන් කරලා බලමු මොනවද යන්නේ කියලා. ඇත්තටම ගෙදර ඉන්න ආස වුණාට සමහර වෙලාවට කම්මැලි. ඉතින් ෆිල්ම් තමයි හැම එකෙම ගියේ. ඒත් ඉතින් මම ඔන්න ඔය සින්දුවක් අහනවා කියලා channel එකක් දැම්මා. ඉතින් ගෙදර බීමෙක්කුත් තිබුණා. ඒකත් බිබී කල්පනා කරන්නේ තව ටිකකින් ක්ලාස් එකක් තියෙනවා. ඉතින් අදට vlog එක ඉවරයි. ඉතින් ඔන්න ඔහොම තමයි අද මගේ දවසේ ගෙවුනේ. ආයෙ දවසක හම්බෙමු. එතකම් bye bye.